ඔය ටික එද්දි ගල්ල එනකොට මම මෙතන ඇවිල්ලා හරවා විදිහින් දැන් ඔව් අය ඔය වෙලාවට අයියා එලා ඉතින් ගොඩක් කියන්නේ පින් තමයි යන්නේ. ඔව් ඔබ ඉතින් නෑ නේද ඉතින් මිනිස්සු අජත් එක්ක සම්බන්ධ වෙන්නේම නෑ නේද බලන්න ඔව් නේ ඈ අතුරු අයියා විතකරේ නවත්තලා අන්නද නෑ නෑ නෑ. ඔය ගියා දැන් ආව වාහන දෙකකට කලින් කිව්ලා නැත්නම් කියලා. ඔයාගේ වලේ පැත්තේ නෙමෙයිනේ නෑ මම උඩ වෙලා මේ උඩ වෙලද ලොකු ආවුදුර වගේ පන්තියේ නෑ නෑ ඔව් ගුණරත්න ආවුදුර උඩ වෙලා පන්දලේ ඔව් මේ බයිලා තමයි ඔව් අය කන්නේ ඔව් දුඹරේ නම්බර ළඟදී අම්මලා තිබුණානේ ඔව් ඔව් දෙන්න එකටම හිටියේ පන්ති දෙකට දාපු පස්සේ ආයෙනවා මේ පන්ති කෙලවරට මට ඉන්න කියන මේ පැත්ත ඒ තරම් නැති දෙකට ඒ කියන්නේ පන්ති දෙකේ කෙලවරේ දෙපැත්තේ ළඟට එනවා ඒ කියන්නේ පන්ති දෙකේ අපේ ඥාතිල වල උදා කියන්නේ වීල ගෙන් ගන්න පුළුවන් වුණොත් එතනින් ගන්නම්ම. ආ කොහෙද? මේ නවගාමිදී. නවගාමිදී? කවුද මස්තිනා? බෝවත් ඉන්නවා. එයා වීලක මේ උඩ දුන්නත් නම් අරන් ගිහලා දුන්නොත් ගන්න පුළුවන්. දැන් මොකක් කතා කරගන්න කියන්නේ ෆෝන් වල නෑනේ. ඔව් උඩ නෑ. අපි බෝවත්ෙන් ගන්න පුළුවන් වල ඇත්තටම නේද? ෆෝන් එක එයාගේ බයික් එකේ හරි ගමු. කොටියක් තියෙනවා ඒක හරි ගමු. නම් මොකද්ද? අර්ජුන කියලා මේ ආමේක විදිහට ඉන්නවා. දැන් අපෙන්ද? සමගාපිරි අන්තිම දෙයිය ගෙවල් යන්නේ නෑ අතන මෙතන බෝවත් බලන්න. මේකේම වතුර ආවා මාර විදිහට මේ මෙතන තමයි. මම අතන ගත්ත නරාම පස්සෙන් ආවේ. ලෝරිය උඩ. මේක ආවේ. මොකද ආවේ අයියා? මේක ආවේ. ආ විඩාව ගියෝකද? ඔව්. ලෝරිය දක්නට
බස්සුවට ආවේ. ඒක එක දෙවිලා කරවලා අයින් කරේ මේ ගහේ ඔක්කොම දිද්දේ තෝරි. මේ කඩේ මේ ඇඳගෙන නුඹුරිය මුකල ජීවිතේ ඔව්. මේවා ඊට පස්සේ ආපුවා මම ගියාට පස්සේ ආවා. මෙව්වා සූන්‍ය වෙනකම් මෙව්වා උඩින් යනවා. ලයිට් හදන්න දෙන්නේ නැහැ කියන්නකො. ඒ දවස් දෙකක් අපි. මේ බේරා ඔක්කොම දැන් මාතකටවත් නේ ඈ ඔව් මේ බස්සට නම් යන්න හරි ගස්සලා තියෙන්නේ. වීඩියෝ කරගත්තා නම් හොඳයි ඉතන ෆෝන් එක ඔෆ් එකේ ෆයිට් එකේ ආ වීඩියෝ ඔන් කර කර යන්නේ මම ඉස්සරට ඈ වීඩියෝ ඔන් කරලා තියෙන්නේ. ආ ඔෆ් කරලා තියෙන්නේ ඔව් එහෙනම් උඹ නේද වගේ වීඩියෝ තියෙනවනේ ඈ එහෙනම් මම ඔෆ් කරනවා ආ ඔෆ් කරලා ඒවල දාන්න ඔයා ඔන්නේ රාගනේ යන්නේ මේ. වටපිට වෙන්නේ නැති පාර ටික යනවා ඔක්කොම ඉන්නේ. ආයේ ගිහින් ඇදි මගේ තියෙන ඉස්සයි මල්ලි චාර්ජ් කරගන්න විදියක් නැහැ ගෙදරට චාර්ජ් කරන්න නැහැ මං උදේ එන්න ඕන කඩේට ඇවිල්ලා චාර්ජ් කරගෙන ෆෝන් එක චාර්ජ් කරන මඩේටම කෝල් කරනකොට ආයේ භාගෙ ආයේ මං ගෙදර යනවා ආයේ ගෙදර ගිහලා ගෙදර අදිසියද ඔෆ් කරලා තියාගෙන ඉඳලා එන්නේ දැන් අවුලක් නෑ දැන් අද මං ගෙදර ඉන්නේ ඔව් ඉතින් අර වෙලාවකින් මේ මං වැඩ කරන තැනට යන්න වෙනවා වැඩේ කියලා තියෙන පාර. ඉස්සරහට යන්නේ ඔව් අනේ මේ බල්ලා යට වෙලා තියෙනවා. වැඩි ඉස්සරහට යනවා වන්නේ යට වෙනවා නේ. පොඩි කාලෙත් ඔය පාරම් මේක යනවා වාර මට නදී ඒක යනවා පාලම් ගැන හිතලවත් අපි හිතලවත් තිබුණේ නෑ එහෙම ඈ යටපි බංකල ඕන ජඩලෙක් නෑ කියලා කිව්වා. ඔව් යටපි
කියලා අහලවත් තිබ්බේ නෑ ඒක. ඇයි මොනවද දන්නේ? ඒ සල්ලි අපි දුන්න මම දුන්නේ නේද? දුන්නනේ. ඒක ගන්න ඉන්න මම දන්නේ. මල්ලේ මම කොහෙන්ද එන්නේ? එහෙනම් බර සිග්නල් නෑ නේ. තියෙනවා හැබැයි නම විතරයි වැටලා තියෙන්නේ. නෑ ආවට තියෙනවා. ඩයලොග් නම් මෙලව රහන්න නැතුව ඉන්නේ ඩයලොග්.
කියන්නේ නම් මහා ලොකු පුජාරීරු තියෙන ඩයලොග් එක. ඒ වුණත් නෑ. ඈ kita කොහොමද මේ දුන්නේ බෑග් එකට? කැවෙනා මාරේ ඉතින් මට මේ ඊට ගන්න තැන මේ ඊයේ බඩු මේ දවස් ටික ගන්න තියන්නේ නැති නේ ඉවරයි. මේ මාර්කේ කනවා ඉතින් අරක. මගේ තියෙනවා දැනට තියෙනවා. ඉවත් තමයි ගන්න හොයාගන්න. අනිත් ඒවා මම වීල් එකේ නම්බරේ ආවේ වීල් එක හොඳට අදිනවා. ඔව් අදින මේකේ ගියර් එකෙන් පයින්නවා කොහොමද ගන්න. ඒ කර්ට් එකේ නේ පයින්නේ. ඒක කොහොමද ගිහින්. කුරුසේ ගිහින්. ඒකත් ගිහලා ක්ලච් ප්ලේට් එකක් තියලා දාලා වෙයිට ඔසේ. කුරුසේ ගලවද්දී ඔය ඔක්කොම ටික දානවා. කුරුසේ කියන්නේ බලුව ගලවපුවම අයියා වැඩ කොහොම මල් කරන්න ඕනද? ඔක්කොම මල් කරන්න එපා. ඒකට ඔක්කොම දාන්න. ඔදාර මේ පොරේ දාසේ අල්ලලා ක්ලච් ප්ලේට් එකක් ගිහලා තියෙනවා. එහෙමද? නෝ දැන් හදාගන්න තියන්නේ තාම. පිළිවෙලක් නැහැ කොහෙවත්. එනේ වැඩි කිව්වා මම වැඩ කරන පැත්තේ. කොහෙද? ඊගනේ. සමින් කමෙන්ට්. හොඳයි කරදර. ආයේ බොරුවට කියන්නේ අයියා. කෑලි මේක පුළුවන් නම් මේක හදලා දානවා. ඌම කියනවා දැන් මගේ වීල් එකේ ඔක්කොම කෑලි දාන්න ඕනේ කිව්වා. හරිද? හා අනේ අයියා දැන් අවුරුදු 4ක් 5ක් දුවනවා. ඒක දුවනවා කිසි බස් ගන්න නැහැ. ඌ දැම්මේ නැහැ කෑලි අයියා. දැම්මේ නැහැ. ෆ්ලැෂ් පේට් එක හදලා දැම්මේ. එහෙමද? ඒක ෆ්ලැෂ් පේට් එක හදලා දැම්මේ. කොතනද ඉන්නේ? අශෝක මෝටර්ස් එක තියෙන. ඔව්. අශෝක මෝටර්ස් එකේ.